අද වීඩියෝ එක බියුටි සප්ලිමන්ට්ස් ගැන. මම මගේ පේජ් එක හරහා ප්‍රධාන වශයෙන්ම බියුටි සප්ලිමන්ට්ස් සහ කොලජන් තමයි සේල් කරන්නේ. ඉතින් ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මේ ප්‍රොඩක්ට්ස් ඔරිජිනල්ද කොහෙන්ද ගන්නෙ කියන එක. ඉතින් අද මම ඒ ගැන කතා කරන්න. අපිටම තියෙන ප්‍රොඩක්ට්ස් USA සහ කොරියා වල නිෂ්පාදිත ප්‍රොඩක්ට්ස්. ඒවා මම ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට්ස් වලින් තමයි ගන්නෙ. අතරමැදියෝ කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා ප්‍රොඩක්ට් එක ඔරිජිනල් කියන එක මට ගොඩාක් විශ්වාසයි. මම අලුතින් ප්‍රොඩක්ට් එකක් පේජ් එකට ඇඩ් කරන්න කලින් ඒකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද, ඒවායේ ප්‍රයෝජන මොනවාද, සයිඩ් ඉෆෙක්ට්ස් තියනවද, සහ විශේෂයෙන්ම ලංකාවේ අයට යූස් කරන්න සුදුසුද, ඒවා යූස් කරපු අයගේ ෆීඩ්බැක්ස් මොනවාද කියන එක. මේ දේවල් හොඳට බලලා තමයි ගේන්නේ. බොටෝ, BB Lab, නියෝසෙල්, නව්, යූතෝරි කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ප්‍රොඩක්ට්ස්. මේ ලෝකේ පුරා ගොඩාක් අය යූස් කරනවා. ඒ වගේම වසර ගණනාවක් පරණ බ්‍රෑන්ඩ්ස්. ඉතින් මේ වගේ හොඳ ප්‍රතිඵල නැත්තම් වසර ගණනාවක් ඒ බ්‍රෑන්ඩ්ස් වලට පවතින්න නම් බෑ. ඒ වගේම බියුටි සප්ලිමන්ට්ස් කියන්නේ දවසින් දෙකකින් රිසල්ට් දෙන මැජික් ප්‍රොඩක්ට් එකක් නන් නෙවෙයි. ඒකට ඉතින් ටික කාලයක් යනවා. මොකද අපි ශරීරයේ අභ්‍යන්තරයට ගන්න දෙයක් නේ. ඉතින් ශරීරයේ අභ්‍යන්තරයට ගිහින් ඒවා අපේගේ සෛලත් එක්ක එකතු වෙලා ටිකින් ටික තමයි ඇක්ටිව් වෙන්නේ. මේ ප්‍රොඩක්ට්ස් යූස් කරන්න ඕන කොහොමද? මේවා ගුණ ඕන වෙලාවක් තියෙනවද? එතකොට එකිනෙකගෙන් ලැබෙන බෙනිෆිට්ස් මොනවාද? මේවා යූස් කරද්දී කන්න බොන්න හොඳ දේවල් මොනවාද, නැති දේවල් මොනවාද? මේ වගේ දේවල් මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් එතකම් මාව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට ඕඩර් එකක් දාන්න ඕන නම් අපේ WhatsApp එකට හරි ඉන්බොක්ස් එකට හරි මෙසේජ් එකක් දාන්න. මේ ගැන මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.